මේ ඇම්ඩන්ගේ ගෙදර මෙහෙමනම් මේ පැත්තෙන් පුතේ පහළ මේ කන්දක් උඩ වගේ තියෙන්නේ හරිද? පහලින් පුතේ ගලාගෙන යනවලු පොඩි ඇලපාරක්. මුංගේ ලැට් එක තියෙන්නේ මෙන්න මෙතනලු. hina වෙන්න එපා මම ලැට් එක කිව්ව ගම. හරි. මුගේ මැරෙන්නේ ගමට මූ හවස ගෙදර ඇවිල්ලා ඉස්කෝලේ ඇරිලා මූ ලැට් එකට පයින් ගහලා. මේකට පයින් ගහ ඉන්නකොට මේ විත්තියට මේ ඇලකන්ඩිය කඩාගෙන ලැට් එක මේ ගඟට වැටිලා. වෙයියේ නේද ලැට් එකක් නැහැ. තාත්තා ගෙදර එනවලු. ලැට් එක නැහැ දැන්. තාත්තා දැනගත්ත මේ වැඩේ කරනවා නම් කළොත් කරන්නේ කවුද? මේ කම තමයි ආයෙත්. තාත්තා ඒවලු ඇම්ඩ මේ වරින් ආවා. තාත්ති මට ඇත්ත කියපන් ඇත්ත කිව්වොත් මං උඹට දඬුවම් කරන්නේ ගහන්නේ. මට ඇත්ත කියපන් පුතේ. කවුද ලැට් එක ගඟට දැම්මේ? මෝ කියන්නෙම නෑ. ඇම්ඩෑ තාත්තට හිතුණා මුගෙන් මේ කතාව නම් කොහොම අහන්න හම්බ වෙන්නේ නැහැ. එන වෙන මොටිවේෂන් එකක් මුට දෙන්න ඕන. පුතේ මෙන්න ඔයා දන්නවද ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් හිටියා ඒබ්‍රහම් ලින්කන් කියලා. හරිද? ඉන්න තාත්තා එන බොරුවක් කියන්නේ නෑ. පුතේ එයා පොඩි කාලේ චූටි කාලේ ඒගොල්ලෝගේ ගෙදර වත්තේ තිබුණු වට්ටිනම ඇපල් ගහ කැපුවා. මෙයාගේ තාත්තා ආවා. තාත්තා ඇවිල්ලා මෙයාගෙන් ඇහුවා පුතේ මට ඇත්ත කියන්න අවංකව ඇත්තටම ඇපල් ගහ කැපුවේ කවුද? කිසිම පැකිලීමක් නැතුව මේ කොල්ලා කිව්වා මම තාත්තේ ඇපල් ගහ කැපුවේ මට සමාවෙන්න. ඔයා දන්නවද පුතේ ඒ වෙලාවේ එයාගේ තාත්තා එයාට මොකුත්ම දඬුවමක් කළේ නැහැ. අවංකව තමන්ගේ වැරද්ද පිළිගත්ත එයා අන්තිමට නතරුනේ ඇමරිකාවේ ජනාධිපති වෙලා. දැන් තේරෙනවා පුතේ. දැන් මට ඇත්ත කියන්න පුතේ කවුද ලැට් එක ගඟට දැම්මේ? ඔව් තාත්තේ මට සමාවෙන්න. මගේ අතින් තමන් තමා ලැට් එක ගඟට දැම්මේ. තෝද කියලා පොල්ලක් අනේ කොහොන්නේ කිව්වනේ. තෝ දැනගනින් පරයෝ අර ජනාධිපති පොඩි එකා ඇපල් ගහ කපන වෙලාවේ උගේ තාත්තා ඒ ඇපල් ගහ උඩ හිටියේ නෑ. තෝ මේ ලැට් එක ගඟට දානකොට මං හිටියේ ලැට් එකේ කිව්වා. බලන්න ආවේ උංග කලකින් දැක්කේ නැති නිසයි.